අෂ්ටාංග ආයුර්වේදය කියලා තියෙනවා. ඒකේ රසායන හා වාජීකරණ තන්ත්‍රය කියලා අටෙන් එකක් තියෙනවා. ආයුර්වේදයේ අංග 8ක් තියෙනවා. අටෙන් එකක් තනිකරම විග්‍රහ කරලා තියෙන්නේ දරුවෙක් හදාගන්න කාන්තාවකට පුරුෂයෙකුට අවශ්‍ය කරන ධාතු ශක්තිමත් කරගන්නේ. Tamanගේ ප්‍රාණවත්භාවය වැඩි කරගන්නේ කොයි වගේද? ඒ වගේ දේවල් ගැන තමයි ඒ අෂ්ටාංග ආයුර්වේදෙදිම කතා කරලා තියෙන්නේ. වැල්පෙනෙල ශාඛා ගිතලින් මලවාකා. අඹු නොතකන එක සියක් අඹුවන් පතයි නෙතක. ඒ වගේ තවත් අපි අහලා තියෙනවා සක්‍රයාගේ ශුක්‍ර වැටිච්ච තැන්වල තමයි රසකින්ද පැලවෙලා තියෙන්නේ. වැල්පෙනෙල වලින් ශුක්‍ර තරලය වැඩි කරනවා. ශුක්‍ර තරලයේ තියෙන හොඳ පෝෂණීය ගතිය වැඩි කරනවා. උඳු වගේ දේවල් අපි පාවිච්චි කරන ඒවත් ගොඩක් වෙලාවට රසායනයි වාජීකරණයි. කොල්ලු ගොඩාක් හොඳයි පිරිමි අයට ගිතෙල් ගෘත වර්ග ඒ ගුලි කල්ක වර්ග ප්‍රයෝග කරනවා. ඉතින් ඊටමත් ශීඝ්‍රයෙන් උන්ගේ ධාතු අපිට මාස 3ක් වගේ කෙටි කාලයකදී වැඩි කරන්නට පුළුවන් වෙනවා.